පරිසරය හා මිනිසා අතර ඇත්තේ නොබැඳෙන සුළු බැඳීමක්. අපූර්ව වූ විශ්මිත වූ දායාදයන් රැසක් තුරුළු කරගත් සොබාදම් මහතාවගේ අනගිතම නිමවුම මිනිසා යන්න සත්‍යයක්. ඉතින් සියලු සතුන්ගෙන් කැපී පෙනෙන ලෙස වර්ධනය වූ මිනිසා සොබාදාමේ රැකවල් කරු බව සිහියට ගනිමින් තමන් ජනිත වූ මිහිමඩල ආරක්ෂා කිරීම මිහිමඩලට කරන කෘතගුණ සැලකීමක් හා සමානයි. ඉතින් එම වගකීම ඔබට මතක් කර දෙන්නටයි අද අපි මේ සූදානම් වෙන්නේ. ජෛව විවිධත්වය කියන්නේ ශාක සතුන් හා ශුද්‍ර දීවීන්ගේ විවිධත්වය පමණක් නෙවෙයි. ඒ සියල්ල එකිනෙකට සම්බන්ධ වූ පරිසර පද්ධති සහ ඒ සමතුලිත පැවැත්ම. ඉතින් එය ආරක්ෂා කිරීම අපගේ වගකීම. අන්න ඒ පිළිබඳ ලෝපුරා දැනුවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මැයි 22 වෙනි දින අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය ලෙස නම් කරලා තියෙනවා. ඊට සමගාමීව අද අපි මේ හරවත් වූ සංවාදය ගොඩනගන්නේ ජෛව විවිධත්ව සංරක්ෂණයේ වැදගත්කම ඔබට දැනුවත් කරන්නටයි. ඒ සඳහා අපි ආරාධනා කරලා තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව හා පරිසර විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය මයුරි විජේසිංහ මහත්මියට. ඔබව මේ අවස්ථාවට ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝවන්. ජෛව විවිධත්ව කියන වචනේ තියෙන්නේ පුළුල් වූ අර්ථයක්. ඉතින් මහාචාර්යතුමනි අපි කොහොමද මේ ජෛව විවිධත්වය අර්ථකථනය කරගන්නේ? මුලින්ම බොහොම ස්තුතියි මංජරි මට මේ අවස්ථාව ලබා දීම ගැන. මම හිතන්නේ මංජරි ඉස්සලා පැවසු විදිහට ජෛව විවිධත්වය එහෙම නැත්නම් variety of life ජීවයේ විවිධත්වය කියලා කිව්වොත් නිවැරදි. ඉතින් ඒකට ශාක හා සතුන් සහ ශුද්‍ර ජීවීන් ඒ වගේම ඒ ජීවී සංඝටක පමණක් නොවේ අජීවී සංඝටක සහ ඒ ජීවී සහ අජීවී සංඝටක අතර තියෙන බැඳීමත් අන්තර්ක්‍රියාත් ඒකට පද්ධතියක් හැටියට ඒවා සාමූහිකව ක්‍රියා කරන සංඝටකයක් හැටියටත් විදහා දක්වන්න පුළුවන්. දැන් ජෛව විවිධත්වය අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වනකොට මට්ටම් 3ක් ගැන අපි කතා කරනවා. ඉහළම මට්ටම අපි හිතමු පුළුල්ම මට්ටම වෙන්නේ පද්ධති, පරිසර පද්ධති. දැන් අපි උදාහරණයක් ගත්තහම වැසි වනාන්තරයක්, වියලි කලාපයේ මෝසම් වනාන්තර, ගංගාශ්‍රිත වනාන්තර, කලපු ආශ්‍රිත කඩුලාන වනාන්තර, මේ හැම එකක්ම අපි ජීවි සංයුතිය ගත්තොත් ඉතාමත් වෙනස්. ඒවා විසින් පරිසරයට ඉටු කරන කාර්යයන් ඉතාමත් විවිධයි. ඉතින් ඒ විවිධත්වය අපි මූලිකව පුළුල් වශයෙන් පරිසර පද්ධති අතර විවිධත්වය ගැන ජෛව විවිධත්වය ගැන කතා කරනකොට පරිසර පද්ධති අතර විවිධත්වය ගැන කතා කරනවා. ඒ එක්කම ඊළඟට අපිට සාමාන්‍යයෙන් හුඟක් හුරුපුරුදු විශේෂ විවිධත්වය. රූපීයව එකිනෙකට වෙන් වශයෙන් අඳුර ගන්න පුළුවන් විශේෂ අපි හිතමු ශාක විශේෂ, සතුන් විශේෂ. ඒ හැම විශේෂයක්ම පරිසර පද්ධතියට ජෛව විවිධත්වයේ කොටසක් හැටියට විවිධ කාර්යයන් ඉටු කරනවා. විලෝපිකයන් ඉන්නවා. ඊළඟට ඒ විලෝපිකයන් ආහාරයට ගන්නා ගොදුරු විශේෂ ඉන්නවා. ඉතින් මේ හැම ශුද්‍ර ජීවි විශේෂ ඉන්නවා. ඒ හරි මේ විවිධාකාරයි ඒගොල්ලන්ගේ පරිසරයට ඒගොල්ලෝ දායක වෙන ආකාරය විවිධයි. ඉතින් අපි විශේෂ විවිධත්වය ගැන කතා කරනවා. ඊළඟට අපි දන්නවා ශ්‍රී ලංකාව අපි කියනවා බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක් කියලා. විශේෂ අති 90යි. ඉතින් විශේෂ විවිධත්වයේ ශ්‍රී ලංකාව තිබෙනයක් හැටියට ඉතාමත් වැදගත් සංඝටකයක්. ඒකම 15ම මට්ටමේ තියෙන ජානමය විවිධත්වය. දැන් ජානමය විවිධත්වය ගැන කතා කරනකොට මම හිතන්නේ ඇයි ජානමය විවිධත්වය වැදගත් වෙන්නේ? අපි දන්නවා එක විශේෂයක් තිබෙන පුරා පැතිර සිටියත් උපවිශේෂ තියෙන්න පුළුවන්. ශාක ප්‍රභේද තියෙන්න පුළුවන්.
ඉතින් ඒ වෙනස්කම් හටගන්නේ සාමාන්‍යයෙන් එවන වෙනස්කම් හටගන්නේ ජානමය විවිධත්වය නිසා. දැන් මේ ජාන විවිධත්වය ඇයි තරම් වැදගත්? අපි හිතමු මුළු රටේම දේශගුණය ඒකාකාරී නැහැ. ඉතින් ඒ දේශගුණික යම් දේශගුණික වෙනස්වීම් රට තුල තියෙන දේශගුණික වෙනස්වීම් ගත්තොත් ඒවට හැඩගැහෙන ඒවට අනුවර්තනය වෙන විදිහට ඒ ප්‍රභේද හටගැනෙලා තියෙනවා. ඒවා පරිණාමය වෙලා තියෙනවා. ඒක නිසා ඒ මට්ටම් තුනම ඊටමත් වැදගත් ජෛව විවිධත්වය ගැන අපි කතා කරමු. ඉතින් ඒවා රැක ගන්න ප්‍රභේද රැක ගන්න යම් කිසි ක්‍රම වේදයන් අවශ්‍යයි. ඊළඟට සත්ව විශේෂ ඉලක්ක කරගෙන විවිධ ක්‍රමවේදයන් ඒ සත්ව හරි ශාක විශේෂ හරි සංරක්ෂණය කරන්න වෙනම ක්‍රමවේදයන් තියෙනවා. පරිසර පද්ධති සංරක්ෂණය කරන්න වෙනම ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් ජෛව විවිධත්වය කියන ඉතාමත් පුළුල් පරාසයක විවිධත්වය ගැන ශාක, සතුන්, ජීවි, අජීවි පරිසරය සහ ඒ අතර අන්තර්ක්‍රියා පිළිමුණු විදිහට ජෛව විවිධත්වය විදහා දක්වන්න පුළුවන්. ඔව්, ඒ කියන්නේ ජෛව විවිධත්වය කියන්නේ ජීවි විශේෂ ගණනක් තිබීම විතරක් නෙවෙයි. ඊට වඩා පුළුල් සංකල්පයක් කියන එක මහාචාර්යතුමිය පැහැදිලි කරලා දුන්නා. ඉතින් මෙවර අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනයේ තේමාව වෙන්නේ Acting Locally for Global Impact. ඒ කියන්නේ ලෝකයට බලපාන විශාල වෙනස්කම් අප ජීවත් වෙන ප්‍රාදේශීය මට්ටමින් කුඩා ක්‍රියාවන්ගෙන් ආරම්භ වෙනවා කියන එක. ඉතින් මහාචාර්යතුමියනි මේ ලෝක ජෛව විවිධත්ව දින තේමාව අපි ගලපගන්නේ කොහොමද? ඒක සාක්ෂාත් කරගන්න අපි කටයුතු කරන්න ඕනේ කොහොමද? ඉතින් acting locally for a global impact. ඒ තේමාව යටතේ ඒකේ අන්තර්ගත අදහස වෙන්නේ අපි දේශීයව කරන ක්‍රියාවන් ජෛව විවිධත්ව සුරැකීම, පරිසර සුරැකීම යන ක්‍රියාවන් වලට දායක වීම තුලින් ගෝලීයව යම්කිසි බලපෑමක් ඇති කරන්න පුළුවන් කියලා. දැන් අපි හිතමු ජෛව විවිධත්වය අද අපි හැමෝම දන්නා පරිදි යම්කිසි තර්ජන වලට මුහුණ පාලා තියෙනවා. ඉතින් අපි හිතමු වනහායනය, එහෙම නැත්නම් පාංශු ඛාදනය, ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම, ඒ හැමදේම ජෛව විවිධත්වයේ හා ඉතා කිට්ටුවෙන් බැඳිලා තියෙනවා. දැන් ඒ හැම ප්‍රශ්නයටම විසඳුමක් එහෙම නැත්නම් බිම් මට්ටමේ ක්‍රියාවලීන් කරන්න අවශ්‍යයි. දැන් මේ බිම් මට්ටමේ ක්‍රියාවලීන් කරන්න නම් ප්‍රජාවන් ඒවට දායක විය යුතුයි. අපි හිතමු ගමේ යම්කිසි ග්‍රාමීය සංවිධානයක් සමිතියක් බාර ගන්නවා රුක් රෝපණය. එහෙම නැත්නම් පාංශු ඛාදනය වැළැක්වීමට කඳුකර ප්‍රදේශයේ ගල් වැටි දානය. ඒ වගේ යම්කිසි ක්‍රියාවන් තුලින් මුළු ලෝකෙම අද ජෛව විවිධත්වය තර්ජනයට ලක්වෙච්ච ප්‍රශ්න වලට යම්කිසි දායකත්වයක් දිය හැකියි. ඉතින් මම හිතන්නේ මේ අද අපි ගෝලීයව මෙතරම් වැදගත් මාතෘකාවක් ගැන කතා කරාට සමහර විට ඒවා අපි ග්‍රාමීය මට්ටමින් හෝ අපි හිතමු පෞද්ගලිකව සංවිධාන මට්ටමේ එහෙම නැත්නම් පෞද්ගලිකව ඒකට දායක වෙන්න පුළුවන්ද කියන එක සමහර විට අපිට ගෝලීයව යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපිට සහ අපේ සමිතියට අපේ ගමට ඒකට දායක වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. නමුත් දැන් මේ තේමාව මම හිතන්නේ මේ තේමාව කරගෙන තියෙන්නෙම ගෝලීයව බලපෑමක් ඇති කරන්න පාදක වෙන්නේ බිම් මට්ටමේ ග්‍රාමීයව තමන්ගේ රටේ සහ යම්කිසි ප්‍රදේශවල දියත් කරන වැඩසටහන් ව්‍යාපෘති ඒකට බෙහෙවින් දායක වෙනවා කියන එකයි මම හිතන්නේ මේකෙන් ඉස්මතු වෙන කාරණේ. ඒ කියන්නේ අපිට අපෙන්ම පටන් ගන්න පුළුවන් ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්න. එක තමයි සරලව ගත්තොත් අනිවාර්යෙන් ඒ එක්කම කිව යුතුයි. සාමාන්‍යයෙන් ඔය ගෝලීය
ටාගට්ස් එහෙම නැත්නම් ඉලක්ක කුමින් මොන්ට්‍රියල් ප්‍රෝටෝකෝල් එක සහ අපේ බයෝඩයිවර්සිටි කන්වෙන්ෂන් එක ගත්තහමත් යම්කිසි මුළු ලෝකයටම අදාළ වෙන පරිදි විශේෂයෙන් නිවර්තන කලාපවල රටවල ජෛව විවිධත්වය මේ වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන ට්‍රොපිකල් එහෙම නැත්නම් නිවර්තන රටවල. එතකොට ඒ රටවල යම්කිසි ලෝකයක් හැටියට ගෝලීයව යම්කිසි ඉලක්ක තියෙනවා. නමුත් අන්තිමට ඒවා වල වගකීම පැවරෙන්නේ රටවල් සහ ඒ රටක් හැටියට ගත්තා ඒවා ක්‍රියාත්මක වෙන්නේ බිම් මට්ටමේ සමහර විට ග්‍රාම්‍ය සමිති පවා ඒකට බෙහෙවින් දායක වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒ කාරණේ තහවුරු කරන්න මේ වසරේ මේක තේමාව කරගෙන තියෙනවා කියලා. මේ වසරේ තේමාව කොතරම්ද වැදගත්ද කියන එක මහාචාර්යතුමිය අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ජෛව විවිධත්වය කියන්නේ පරිසරයේ සුන්දරත්වය විතරක් නෙමෙයි. ඒක පරිසරයේ යහපැවැත්මට ඒ වගේම සමතුලිතතාවයට ගොඩක් බලපානවා. ඉතින් මහාචාර්යතුමියනි පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ මේ පාරිසරික සමතුලිතතාවයට ජෛව විවිධත්වය කොහොමද බලපාන්නේ කියලා. මම හිතන්නේ මන්සරි ඒක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අපි මුලින් හිතුවොත් කුමක්ද මේ පරිසරයේ සමතුලිතතාවය ගැන කියන්නේ කියලා අදහස් කරන්නේ. දැන් සමතුලිතතාවය කියලා කියන්නේ ඉස්සෙල්ලා මං කිව්ව විදිහට පරිසර පද්ධතියක් ජීවි සහ අජීවි කොටස් සංඝටක කීපයක්ම එකමුසු වෙලා හැදිච්ච පද්ධතියක්. එතකොට සමතුලිතතාවයක් ගැන කතා කරනකොට ඒ ජීවි සහ අජීවි දෙකට්ටියම අතර ඒ සංඝටක දෙක අතර සමතුලිතතාවයක් තියෙන්න ඕන. පස ගත්තොත් ඒ පසේ සාරවත්කම රඳා පවතින්නේ එහි සිටින පාංශු ජීවීන් මත. ඒ පාංශු ජීවීන් සහ ඒ මූලද්‍රව්‍ය චක්‍රීකරණය ප්‍රතිචක්‍රීකරණය ඒවා නිසි ලෙස සිද්ධ වෙන්න ඕන ඒ පසේ සමතුලිතතාවය තියෙන්න. ඊළඟට අපි ගමු සත්ත්ව විශේෂ දෙකක්. එතකොට විලෝපිකයන් සහ ගොදුරු විශේෂ. දැන් ඒ විලෝපිකයන් සහ ගොදුරු විශේෂ අතර යම්කිසි බැලන්ස් එකක් එහෙම නැත්නම් සමතුලිතතාවයක් තියෙනවා. ගොදුරු විශේෂ යම්කිසි විශේෂයක් වැඩි වෙනකොට විලෝපිකයන් ගහන වැඩි වෙනවා. එතකොට ඒ පාලනයක් ඇතුව ඒ හැම විශේෂයම සාමාන්‍යයෙන් සමතුලිතව පැවැත්වෙනවා. දැන් ජෛව විවිධත්වය වැදගත් වෙන්නේ දැන් සාමාන්‍යයෙන් මේ වගේ සමතුලිතතාවයක් බැලන්ස් එකක් රැක ගන්න නම් ජෛව විවිධත්වය ඉතා වැදගත්. මන්දයත් ජෛව විවිධත්වය පරිසරයට යම්කිසි සංකීර්ණකමක් ව්‍යුහාත්මක සංකීර්ණකමක් ගෙන දෙනවා. අපි හිතමු ඉස්සෙල්ලා මම කිව්වා වගේ යම්කිසි දැන් පරිසරයක් සරල වෙන්න ඒකේ සමතුලිතතාවය බිඳ වැටෙනවා. දැන් විලෝපිකයන්ට ගොදුරට ගන්න සත්ව විශේෂ කීපයක් තියෙන්න පුළුවන්. නමුත් පරිසරය සරල වෙන්න ඒ සත්ව විශේෂ ගාන අඩු වෙනවා. ඒ කියන්නේ එක සත්ව විශේෂයක් ඒ විලෝපිකයන් නැති වුණ අපි හිතමු ඒ ගොදුරු විශේෂය නැති වෙලා ගියොත් එහෙම විලෝපිකයන් එතනින් වඳ වෙලා යන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් සංකීර්ණ පරිසර අපි හිතමු වැසි වනාන්තරයක එක් ගොදුරු විශේෂයක් තරමක් අඩු වුණා ඒ විලෝපිකයට ආහාරයට ගන්න වෙනත් ගොදුරු විශේෂ තියෙනවා. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් ව්‍යුහාත්මකව සංකීර්ණ පරිසර වලින් ඉටුවන කාර්ය සහ රෙසිලියන්ස් අපි සිංහලෙන් ඒකට ප්‍රත්‍යස්තතාව කියලා හැඳුන්වුවොත් නිවැරදි. ඒ කියන්නේ අපි හිතමු පිටස්තරින් උවදුරක් එනවා. ගම් වතුර වෙන්න පුළුවන් රෝගකාරක ජීවියෙක් පැතිරීමක් වෙන්න පුළුවන් ඊළඟට ආක්‍රමික විශේෂ පැතිරීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම පිටස්තරෙන්ම එන යම්කිසි උවදුරු මැඩපවත්ව ගන්න පාලනය කරන්න පුළුවන් ජෛව විවිධත්වය එහෙම නැත්නම් සංකීර්ණතාව
රැකගත්තොත් පමණයි. ඒ නිසා ඒ සංකීර්ණතාව ගෙන දෙන්නේ ජෛව විවිධත්වය මතින්. අපි හිතමු වනවගාවක් ගත්තොත් ඉතාම සරලයි. සාමාන්‍ය එක් විශේෂයක් එහෙම නැත්නම් වැඩිපුර දෙකක් තියෙනවා. ඒ වගේ සරල පරිසර පද්ධතියකට මේ දේශගුණික වෙනස් වීම, ඒ විපර්යාස වලට මුහුණ දෙන්නත්, ස්වභාවික වදුරු එහෙම නැත්නම් ව්‍යසන වලට මුහුණ දෙන්න, ජල ගැලීම්, ලැබුගිනි වගේ ඒ වගේ ව්‍යසන වලට මුහුණ දෙන්නත් අමාරුයි සරල පරිසර පද්ධතිවල. නමුත් සංකීර්ණ වෙන්න ජෛව විවිධත්වය වැඩි වෙන්න ඒ බාහිර බලපෑම් වලට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි తాවකාලිකව ජෛව විවිධත්වය එහෙම නැත්නම් පරිසරය බිඳ වැටීමක් සිදු වුණත් අපි හිතමු ස්වභාවික ව්‍යසනයකට භාජනය වුණොත් ඒක නැවත යථා තත්ත්වයට පත්විය හැකි ජෛව විවිධත්වය එහෙම නැත්නම් ඒ සංකීර්ණ පරිසර පද්ධතියකට. නමුත් ජෛව විවිධත්වය අඩු වෙලා ඒ පරිසරයේ සංකීර්ණතාව නැති වෙලා ගිහිල්ලා සරල වෙන්න ඒ පරිසරය බිඳ වැටෙනවා. දැන් පරිසරයක් බිඳ වැටෙනවා කියන්නේ ඒක ශාක හා සතුන්ට වගේ මිනිසාට ඊටමත් ඒක අහිතකර තත්වයන් උදා කරනවා. වාතය පිරිසුදු කර ගැනීම, ජල වෝටර් රෙගියුලේෂන් එහෙම නැත්නම් ජල පාලනය, ඒ හැමදේම මිනිසාට ඊටමත් වැදගත්. පරාගණය, ස්වභාවික සතුරන් ආරක්ෂා කර ගැනීම, මේ හැමදේම සිදුවෙන්නේ පරිසරයක් ජෛව විවිධත්වයත් ඒ සංකීර්ණකමත් එක්ක තමයි මේ පරිසරය සමතුලිත වෙන්නේ. ඉතින් මේ පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටුණොත් ඒක ජෛව විවිධත්වයට බලපානවා වගේම ඒකේ කොටසක් වෙන මිනිසාට ඊටමත් බැරෑරුම් ලෙස බලපාන බව අපි දන්නවා. ඉතින් පරිසරයේ සමතුලිතතාවයට ජෛව විවිධත්වය කොච්චර බලපානවද කියන එක ගැන අපට පැහැදිලි වන්නට ඇති. ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ගක ක්‍රියාකාරී සැලැස්ම ගැන අපි අහලා තියෙනවා. මහාචාර්යතුමනි, අපිට මේ සැලැස්ම ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමුද? ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණය තිරසර භාවිතය සඳහා මේක ඉටු කරන කාර්ය කොබඳුද? බොහොම ස්තුතියි මන්සරි මේ ප්‍රශ්නට. මේ NBSAP එහෙම නැත්නම් National Biodiversity Strategy and Action Plan සිංහලෙන් කිව්වොත් ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ග ක්‍රියාවලි සැලැස්මක් අපි මේ ජෛව විවිධත්ව සම්මුතිය රටක් හැටියට ජෛව විවිධත්ව සම්මුතිය බයෝඩයිවර්සිටි කන්වෙන්ෂන් එකට අස්සම් තබලා තියෙනවා. ඉතින් ඒක යටතේ රටකට පැවරෙන එක වගකීමක් තමයි අවුරුදු 5ට මේ වගේ NBSAP කියන වාර්තාවක් සකසන්න. දැන් මේ වාර්තාවේ අඩංගු වෙන්නේ කුමක්ද? මම මුලින් කිව යුතුයි මීට කලින් මීට පෙර වාර්තා 3ක් දැනටමත් අපි කන්වෙන්ෂන් එකට අස්සන් තිබුවෙන් පස්සේ වාර්තා 3ක් සකසලා තියෙනවා. දැන් මේ දැනට වර්තමානයේ පිළියෙල වෙන වාර්තාව 4වෙනි වාර්තාව. දැන් මේ NBSAP කියන වාර්තාව කුමකටද මොනවද ඒකේ අඩංගු එක කුමකටද පාවිච්චි කරන්න පුළුවන්. දැන් NBSAP එකේ මුලින් NBSAP එක පදනම් වෙන්නේ National Status Report එක කියන වාර්තාව මත. දැන් ඒ National Status Report එකෙන් කරන්නේ දැනට ජෛව විවිධත්වය සහ ජෛව විවිධත්වය සමග සම්බන්ධ වුණු අනිත් හැම පරිභෝජන රටා, අපි හිතමු කෘෂිකර්මය සහ දීවර කර්මාන්තය, වනජීවි මිනිසා අතර තියෙන ගැටුම්, ඒ හැමදේම ගැන තක්සේරුවක්
වාර්තා කරන එකයි නැෂනල් රිපෝට් එකෙන් කෙරෙන්නේ. ඒ නැෂනල් රිපෝට් එක ජාතික ඒ වාර්තාව දැනට පිළියෙල කළා ඉවරයි. ඒකෙන් තක්සේරු කරනවා දැනට ජෛව විවිධත්වයට තියෙන තර්ජන මේ වගේ කොයි වගේද අපි හිතමු දැනට ලංකාවේ ජීවීන්ගේ පැතිරීම පරිසර පද්ධතිවල පැතිරීම යම් කිසි පරිසර පද්ධතියකින් කොපමණ ප්‍රමාණයක් දැනට තියනවාද ඒක නංවාලිය යුතුද හායනයක් වෙලා තියෙනවද මේ හැමදේම ගැන තක්සේරුවක් තමයි මේ නැෂනල් රිපෝට් එකෙන් විදහා දක්වන්නේ. දැන් ඒ නැෂනල් රිපෝට් එක ඒ ජාතික ඒ වාර්තාව මත තමයි මේ NBSAP කියන එක පදනම් වෙන්නේ. දැන් NBSAP එකෙන් කරන්නේ මේ NBSAP එක ක්‍රියාත්මක වෙන්නේ දැනට අපි සැලසුම් කරන NBSAP රිපෝට් එක ක්‍රියාත්මක වෙන්නේ 2026 2030 යන වසරවල. දැන් ඒකේ අපි හඳුනා ගන්නවා හරි. දැන් මෙතෙක් කල අපට වනාන්තර 29ක් හෝ 30ක් අපි හිතමු වනාන්තර වැස්මක් තියෙනවා. එතකොට අපි බලනවා අපි රටක් හැටියට අපේ ඉලක්කය වෙන්නේ වනාන්තර වැස්ම වැඩි කරන්න නම් එතකොට ඒකට ගත හැකි උපාය මාර්ග සැලසුම් මොනවද කියලයි මේකේ වාර්තා කරන්නේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජෛව විවිධත්වය කියලා කිව්වට වනාන්තර පමණක් නෙමෙයි. දීවර සම්පත් ඊළඟට දැන් වනාන්තර ගත්තයි කියමු. ඒ වනාන්තර ගත්තාම අපි දන්නවා දැනට මේ වගේ යම් කිසි තර්ජනයට ලක්වෙච්ච පරිසර පද්ධති තියෙන්න පුළුවන්. හැම පරිසර පද්ධතියම ඒකාකාරීව තර්ජනයට ලක් වෙලා නැහැ. ගංගාශ්‍රිත පරිසර පද්ධති ඉතාමත් අධිතර්ජනයට ලක්වෙච්ච පරිසර පද්ධති. එතකොට ඒ හැම මොකද NBSAP එක කියලා කිව්වට යම් කිසි ඒවා අන්තිමට උපාය මාර්ග අපි අඳුරගෙන ඒවාට ක්‍රියා කරන්න පුළුවන් ඒවා සඳහා යථා තත්ත්වයට හැරවීම එහෙම නැත්නම් ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමට ගත හැකි ඒ හැම මාතෘකාවක් යටතෙම ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා අපි අඳුර ගන්නවා. ඒ පමණක් නෙමෙයි ඒ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න නම් යම්කිසි ආයතන අපි හිතමු රජයේ ආයතන එහෙම නැත්නම් රජයේ නොවන සංවිධාන විශ්වවිද්‍යාල ඒ වගේ අපි අඳුර ගන්නවා ඒ හැම කාර්යයන් සඳහාම යම්කිසි වගකිව යුතු ආයතන කුමක්ද කියලා ඒ වාර්තාවේ අපි සඳහන් කරනවා. එතකොට මහාචාර්යතුමනි දැන් මේ සැලැස්ම ක්‍රියාත්මක කරනකොට අපිට අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ. මොනවද අභියෝග මේවට මුහුණ දෙන්න වෙන මේ සැලැස්ම ක්‍රියාත්මක කරනකොට ඒ වගේම කොහොමද ඒ අභියෝග ජය ගන්න අපි කටයුතු කරන්න ඕනේ? ඔව් අනිවාර්යයෙන්ම මන්සරි ඒක මම හිතන්නේ ගොඩක් හොඳ ප්‍රශ්නයක්. මොකද අපි රටක් හැටියට අර කිව්වා වගේ අවුරුදු 5න් 5ට වගේ මේ වගේ NBSAP වාර්තාවක් අපි සකසනවා. නමුත් අපි දැන් හැමතිස්සෙම බලන්න ඕන ගිය සැරේ NBSAP වාර්තාවේ යම්කිසි හැම NBSAP වාර්තාවම කරන්නේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම සහ ඒවාට එල්ල වී ඇති තර්ජන මැඩ පැවැත්වීමට කටයුතු කරන්නයි ගන්න ක්‍රියාමාර්ග තමයි අපි ලයිස්තුගත කරන්නේ. දැන් එතකොට අපි බලනවා ගිය සැරේ NBSAP එකේ යම්කිසි කටයුත්තක් අවශ්‍යයි කියලා කිව්වනම් එතකොට මේ NBSAP එකේ ආයි ඒක එලෙසම සටහන් කරන්නේ නැතුව ඒක අපි සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච හේතු අපි හොයලා බලනවා. දැන් උදාහරණයකට එතකොට නැත්තම් හැම වාර්තාවෙම මේ ප්‍රශ්නෙට මේ කටයුත්ත කරන්න ඕනේ කියලා කියනවට වඩා ගිය සැරේ යම්කිසි කටයුතු වැඩ සටහන් ලයිස්තුවක් තිබුණා නම් ඒකයි මේ අවුරුද්දේ වෙනකොට අවුරුදු 5ක් ගිහිල්ලත් ඒක ඇයි අපිට ඉටු කරගන්න බැරි වුනේ කියලා අපි ඒක හොයලා බලනවා. දැන් එහෙම බලනකොට අපිට පෙනී යන කාරණයක් තමයි එකක්
කේන්ද්‍රගත වෙච්ච අපි දැන් හැමෝම හැම ආයතනයේම රජ ආයතන විද්‍යාඥයින් පර්යේෂණ ආයතන රැස් කරන දත්ත රාශියක් තියෙනවා ජෛව විවිධත්වය හා සම්බන්ධව. නමුත් ඒවා දත්ත එක්රැස් කරන කේන්ද්‍රගත කරන ස්ථානයක් නැතිවීම විශාල ප්‍රශ්නයක්. ඉතින් ඒක අපි අඳුරගෙන මේ වසරේ අපි සකසන NBSAP ඩොකියුමන්ට් එකට වාර්තාවට ඒක අඩංගු කරගන්න විවිධ ඒ කියන්නේ දැන් දත්ත කියලා එක කාණ්ඩයක් ගන්න බෑ. නමුත් අපි හිතමු පරිසර පද්ධති පිළිබඳ වාර්තාගත කිරීම. ඊළඟට විශේෂ අපි හිතමු අපි දන්නවා හැම විශේෂයම සාමාන්‍යයෙන් දේශගුණික විපර්යාස වලට එක හා සමානම මුහුණ දෙන්න බෑ. සමහර විශේෂ තියෙනවා ඉතා පහසුවෙන් අනුවර්තනය වෙන්න පුළුවන්, අනිත් විශේෂ වලට බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳ වෙන වෙන ආයතන වෙන වෙන විද්‍යාඥයන් ළඟ දත්ත තියෙනවා. නමුත් ඒවා අපිට අවශ්‍ය වෙලාවට ඒවා ගන්න යම්කිසි කේන්ද්‍ර වෙච්ච ස්ථානයක් නෑ ඒවා ගබඩා කරන්න. ඊළඟට තව ප්‍රශ්නයක් තමයි අපි දැක්ක අපි දන්නවා රෙඩ් ඩේටා ස්පීෂීස් බුක් එකක් තියෙනවා, රතු දත්ත පොතක් තියෙනවා. නමුත් අපිට පරිසර පද්ධතිය ගත්තහම රෙඩ් ඩේටා බුක් එකක් නෑ. ඒ කියන්නේ අපි සාමාන්‍ය ෆීල්ඩ් එකේ ඉන්න හින්දා අපි දන්නවා සාමාන්‍යයෙන් ගංගාශ්‍රිත පරිසර, ලවණ තෙත්බි, සෝල්ට් මාර්ෂස්, ඒ වගේ ඉතා තර්ජනයට ලක්වෙච්ච පරිසර පද්ධති තියෙනවා. නමුත් අපිට ඇහුවොත් කොහෙද මේවා පැතිරිලා තියෙන්නේ, ඒවට තියෙන තර්ජනය මොනවද, අනිත් පරිසර පද්ධති වලට සාපේක්ෂව ඒකට යම් කිසි වටිනාකමක් දෙන්නේ කොහොමද කියලා ඒ කාර්යයන් ගැන අපි කවුරුත් දන්නේ. ඉතින් ඒක නිසා මේකෙන් සැලසුම් කරනවා පරිසර පද්ධති වලට රතු දත්ත ලයිස්තුවක් හදන්න. තව කාර්යයක් තමයි අපි හිතමු සාමාන්‍යයෙන් EIA පරිසර ඇගයීම් වාර්තා පිළියෙල කරන ඕන සංවර්ධන ව්‍යාපෘතියක් රටේ කෙරෙනකොට ඒ සංවර්ධන ව්‍යාපෘති වල අපි හිතමු යම්කිසි ස්ථානයක වනාන්තරයක් එලි කරන්න සිද්ධ වුණා. එතකොට ඒකේ නිර්දේශයක් දෙනවා යම්කිසි එවැනි වෙනත් ස්ථානයක ගස් සිටවන්න කියලා ඒකෙන් නිර්දේශනයක් දෙනවා. ඒ වගේ කෙරිලක් තියෙනවා. නමුත් අපි දැන් රටක් හැටියට අපි බැලුවොත් මුළු රටේම කොහෙද නැවත වනාන්තර ඇති කරලා තියෙන්නේ, ඒවට සම්බන්ධ වෙච්ච සංවිධාන මොනවද, ඒ කිසි දෙයක් ගැන වාර්තාවක් එක තැනක වාර්තාවක් නැහැ. ඉතින් ඒවා නැතිකම රටක් හැටියට ඉදිරියට යන්නත් සංවර්ධනය වෙනත් විශාල ප්‍රශ්නයක්, ගැටලු සහගත ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. ඉතින් මේ හැමදේම මිනිසා සාමාන්‍ය ජීවීන් අතර තියෙන ප්‍රශ්න, ආක්‍රමික විශේෂ ගත්තත් ඒවා සම්බන්ධව ප්‍රශ්න. ඉතින් මේ හැමදේම මම හිතන්නේ මූලිකව තව කාරණයක් තමයි සමහර වෙලට මූල්‍යමය ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් රජය ගත්තාම. ඉතින් සමහර විට ඒවට අපි පිටස්තර රජය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල වැනි සංවිධාන සම්බන්ධ කරගන්න පුළුවන්. මේ හැමදේම ගැටලු අඳුරගෙන මේ NBSAP ඩොකියුමන්ට් එකේ ඒවට විසඳුම් දෙන්න තමයි ඉලක්ක කරගෙන තියෙන්නේ. NBSAP එක ගැන මහාචාර්යතුමිය හොඳ පැහැදිලි කිරීමක් කරා කියලා මම හිතනවා. ජෛව විවිධත්ව සංරක්ෂණය කියන්නේ හොදෙක් පරිසරය ආරක්ෂා කිරීම විතරක් නෙවෙයි. ඇත්තටම ඒක විද්‍යාත්මක වූ පදනමක් මත පිහිටුවලා කරන්න ඕනේ කාර්යයක්. මම හිතන්නේ මම එහෙම කිව්වොත් ඒක නිවැරදි. එහෙම නේද මහාචාර්යතුමනි? අනිවාර්යෙන්ම. අපි පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කිරීමක් කරමුද? හරි. සාමාන්‍යයෙන් ජෛව විවිධත්ව සංරක්ෂණය අපි කවුරුත් මම හිතන්නේ රටක් හැටියට බිම් මට්ටමේ වැඩසටහන් යම්කිසි ව්‍යාපෘති අනන්තවත් කෙරෙනවා. නමුත් මංජරේ කිව්ව විදිහට ඒ බොහෝමයක් විද්‍යාත්මක පදනමක් නැතුව කෙරෙන
වැඩසටහන්. එම වැඩසටහන් ඒ පදනම නැත්තම් සාමාන්‍යයෙන් ඒ වැඩසටහන් වලට යට කරන මුදලත් ඒවෙන් පරිසරයට වෙන්න පුළුවන් හිතකර බලපෑමට වඩා සමහරට අහිතකර බලපෑම් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු වනාන්තරයක් නැවත වනාන්තරයක් ඇති කිරීම කියලා වනරෝපණයක් කියලා. දැන් ඒ වනාන්තරයක් අපි මුලින් වගා කරනකොට මුදල් තිබ්බත් අපි හිතමු යම්කිසි සංවිධානයක් එහෙම නැත්නම් පෞද්ගලික ආයතනයකින් ඒකට යම්කිසි මුදල් ප්‍රමාණයක් වෙන් කළා තියෙනවා. නමුත් සාමාන්‍ය ඒගොල්ලන්ට තාක්ෂණික දැනුම නැති වෙන්න පුළුවන්. දැන් මේ වනාන්තර කෑල්ල මේ ඇති කරන්න යන භූමි ප්‍රදේශය තියෙන්නේ වියලි කලාපෙද තෙත් කලාපෙද කඳුරු කර කලාපෙද. එතකොට ඒක වැදගත්. මොකද ඒක එක වනාන්තරවල විශේෂ සංයුතිය වෙනස්. ඉතින් ඒ දේශගුණික කලාප වලට අදාළ විශේෂ තෝරා ගැනීම අවශ්‍යයි. ඊළඟට ඒ තෝරා ගැනීම පමණක් නෙමෙයි එකම පරිසර පද්ධතිය වුණත් මුලින්ම වවන විශේෂ අපි කියන පයනිය විශේෂ. ඒ කියන්නේ ඉක්මනට වැඩෙන ඉක්මනට සෙවන දෙන්න පුළුවන් විශේෂ මුලින් තෝරගන්න ඕන. ඉතින් ඒකට යම්කිසි තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. අපිට හිතන විශේෂයක් අරගෙන පැල තිබ්බයි කියලා එක විශේෂයක් අරගෙන වගා කරන්න බෑ. දැන් ඒකේ සෙවන ඒක යම්කිසි ප්‍රමාණයකට වැඩුණෙන් පස්සේ ඕන සමහර විට අපිට අර ලේට් සක්සෙෂනල් ස්ටේජ් එකේ ඒ කියන්නේ සන්තතික ප්‍රජාවක් ප්‍රොසෙස් එකක් තියෙනවානේ. ඉතින් ඒ මුලින් වැවෙන විශේෂ වෙනයි ඊට පස්සේ වැවෙන විශේෂ වෙනයි. ඉතින් එතකොට අර පසු කාලීනව අර හෙවන ආවට පස්සේ අනිත් විශේෂ හඳුන්වා දෙන්න ඕන. ඉතින් ඒ දැනුම නැත්තම් අනිත් එක තමයි යම්කිසි මිශ්‍රණයක් තියෙන්න ඕන. එක විශේෂයක පැල තිබ්බයි කියලා 1000ක් විතර පැල කිරීම සුදුසු නෑ. ස්වභාවික වනාන්තරයක මිශ්‍රණයක් තියෙනවා. ඉතින් ඒ මිශ්‍රණය අපි දැන් වගාවක් ඇති කරන්නේ ඒ යම්කිසි අරමුණක් බලාපොරොත්තු වෙන්නේ අපි නැති වෙච්ච වනාන්තරයේ වෙනුවට අලුත් එකක් නැවත වගා කරනවා. ඉතින් ඒකේ කාර්යයන් එලෙසම ඉටු වෙන්න උචිත පරිසරයක් ඇති වෙන්නත් ඒ ස්වභාවික තත්ත්ව තියෙනවා. ඊළඟට තව අපි බොහෝ විට දකින එකක් තමයි මේ කඩලාන පරිසර බොහෝ ආයතන වලින් කඩලාන වගා කරනවා. ඒක හොඳයි. නමුත් කඩලාන වගා නැවත සිටුවීමට නම් එතන කඩලාන පරිසරයක් කලින් නොතිබුණා නම් එතන කඩලාන පරිසරයක් ඇති කිරීමෙන් ඒක හානියක් වෙන්න පුළුවන්. මොකද තව පාංශු මේ පස් තැන්පත් කිරීම වැඩි වෙන්න පුළුවන්. එතකොට දැන් අපි සමහර වෙලාවට යන ප්‍රදේශවල කියන එකක් තමයි දීවරයෙන් මේක ඉස්සර ගැඹුරු මේ ජලාශයක්. නමුත් දැන් මේ කඩලාන නිසා ඒක ඊටමත් නොගැඹුරු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මත්ස්‍ය නඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ එවැනි පරිසරපත්තියක් ඇති කරන්න එතන සුදුසුද කියන එක මුලින් තක්සේරු කරලා සිටිනවා. ඉතින් අපි සැටලයිට් ඉමේජස් බලලා අවුරුදු 10කට කලින් මේකද තිබ්බේ. දැන් මේක විනාශ වෙලා තියෙන්නේ විනාශ වෙච්ච පරිසරයක්ද එහෙමනම් නැවත ස්ථාපිත කරන එකේ කිසි වැරද්දක් නැහැ. ඒ එක්කම තවත් අපි දකින්න එකක් තමයි ගස් වැවීම. දැන් අපි හිතන්නේ දැන් තෘණ භූමියක් තියනවා නම් ඒක තෘණ භූමිය ඒක ස්වභාවික පරිසරය. ඒක තියෙන්න ඕන. මොකද තෘණ භූමි පාවිච්චි කරන භාවිතා කරන විශේෂ රාශියක් ඉන්නවා. හරි මුවන් ගෝනන් දිව්‍යා පවා මේ හන්ටින් ග්‍රවුන්ඩ්ස් එහෙම නැත්නම් ගොදුරු අල්ලා ගන්න සුදුසු පරිසරය තමයි ඕපන් ග්‍රාස්ලන්ඩ්ස්. මේ විවෘත තෘණ භූමි. ඉතින් ඒවා අපි කැලෑ බවට පරිවර්තනය කිරීම සුදුසු නෑ. ඒ එක්කම කිව යුතුයි අපි හිතමු රක්ෂිත. රක්ෂිත ගත්තහම ස්වභාවිකව ඒ අපි හිතමු තෘණ භූමියක් තියෙනවනේ ඒවා තාවකාලික ස්ටේජ් එකක්. දැන් ඒවා ස්වභාවිකව
කැලෑ බවට පත් වෙනවා. අවුරුදු 20ක් 30ක් ගියාම. නමුත් විද්‍යාත්මකව අපි දන්නවා මේ තෘණභූමිය තිබ්බොත් විතරයි මෙතන තියෙන ශාක හා සතුන් විශේෂයෙන් සතුන් අපි හිතමු අලි මේ රදව ගන්න හොඳම විදිහක් තමයි තෘණභූමිය ඇති කිරීම. ඉතින් හැමදේම කැලෑ බවට පත් කළ යුතු නෑ. ඉතින් ඔබතුමිය කිව්වා වගේ සාමාන්‍යයෙන් හැම සංරක්ෂණ ක්‍රියාවලියකටම විද්‍යාත්මක පදනමක් තිබීම ඉතාමත් වැදගත්. තව මම පොඩි එකක් කාරණයක් කියන්නම්. අපි හිතමු මිනිස් වනජීවි මිනිසා සමග ඇති ප්‍රශ්නය. දැන් අපි කලින්ුත් සංගණනයක් කරා. ඒ හැමදේම පාලනය සංගණනයේ ඉඳලා පාලනය ඒ හැමදේටම විද්‍යාත්මක පදනමක් තියෙනවා. එතකොට අපිට ඒකම පසු විපරමක් මොනිටරින් එකක්. අපි යම්කිසි මුදල් වැය කළා යම්කිසි ව්‍යාපෘතියක් කරනවා නම් විද්‍යාත්මකව එතකොට ඒවා සාර්ථකත්වය අපිට මනින්න අවශ්‍යයි. පසු විපරමක් කරන්න අවශ්‍යයි. ඉතින් මේ මොනිටරින් එකට ඒකත් විද්‍යාත්මකව කෙරිය යුතුයි. දර්ශක පාවිච්චි කරන්න ඕන. ඒ හැම දෙයකම විද්‍යාත්මක පදනමක් තියෙනවා නම් අපේ මුදල් හරි නිසියාකාරව භාවිතය ඒ මගින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ජෛව විවිධත්ව සංරක්ෂණය අපි නිවැරදි දත්ත මත පිහිටුවා සිදු කළ යුතු කාර්යයක්. එය හුදෙක් පරිසරය ආරක්ෂා කිරීම පමණක් නෙවෙයි. ජෛව විවිධත්ව සංරක්ෂණය ගත්තොත් ඒ සඳහා වගකිවිය යුතු ආයතනයන් රැසක් තියෙනවා. එම ආයතනයන්ට පමණක් තනිව ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්න බැහැ කියලා මම විශ්වාස කරනවා. ඔබතුමගේ අදහස කොහොමද මේ ජෛව විවිධත්ව සංරක්ෂණය තනිව කරන්න පුළුවන් කාර්යයක්ද? එහෙම නැත්නම් පුරවැසිය දායකත්වය කොයි ආකාරයෙන්ද ඒ සඳහා අවශ්‍ය වෙන්නේ? අනිවාර්යෙන් ජෛව විවිධත්වය එක් ආයතනයකටවත් රජයටවත් මටවත් තනියෙන් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. පාර්ශ්වකරුවන් රැසක් එයට සම්බන්ධයි. අපි අප රජය ගත්තොත් එහෙම රජයේ දෙවන ප්‍රශ්න රටක් හැටියට අපි සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒක නිසා දෙවන ප්‍රශ්න කීපයක්ම තියෙනවා. ඉතින් ජෛව විවිධත්වය සංරක්ෂණය යම්කිසි ආර්ථික වාසියක් නොමැතිව සාමාන්‍යයෙන් අපි ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්න කියන එකට මුදල් සීමිත ප්‍රමාණය රජයට වැය කරන්න පුළුවන්. නමුත් අපි හිතමු රාජ්‍ය නොවන සංවිධාන. රාජ්‍ය නොවන සංවිධාන පෞද්ගලික ආයතන. දැන් මම හිතන්නේ අපි හැමෝම දන්නවා CSR corporate social responsibility ආයතනික සමාජීය වගකීම යටතේ ගොඩාක් ව්‍යාපෘති කෙරෙනවා. ඉතින් මේ හැම ව්‍යාපෘතියක්ම අපි ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම, පරිසර සංරක්ෂණය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඒක ආයතනවල ඉමේජ් එක එහෙම නැත්නම් ප්‍රතිරූපය වර්ධනය කිරීමට ඒක ආයතනයට ඒ වගේ කාර්යයන් වැදගත්. ඊළඟට ගත්තහම රාජ්‍ය නොවන සංවිධාන NGOs. ඒ හැම සංවිධානයකටම මම හිතන්නේ රජයට වඩා එක අතකින් ඒගොල්ලන්ට සම්පත් තියෙන්න පුළුවන්. පිටින් තාක්ෂණික දැනුම ලබා ගන්න පුළුවන් ක්‍රම වැඩිපුර තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ සංවිධානත් මේ ජෛව විවිධත්වයට ඉතා බෙහෙවින් දායක වෙන්න පුළුවන්. දැන් ඔබ කිව්වා වගේ පුරවැසියන් හැටියට අපි හැමෝටම වගකීමක් තියෙනවා. ජෛව විවිධත්වය ගැන කතා කරනවා නම් අපිට පුළුවන් මට්ටමේ ඒක සංරක්ෂණය කිරීමට දායක වෙන්න. කොහොමද අපි දායක වෙන්නේ? ගසක් සිටුවීම. එහෙම නැත්නම් අපි හිතමු අපේ භෝජන රටා ගත්තොත් ජලය පිරිමැස්ම, විදුලිය පිරිමැස්ම, ඊළඟට කන්සියුමර් අපි දැන් සාමාන්‍යයෙන් කසල කළමනාකරණය ඒව පෞද්ගලිකව රටේ පුරවැසියන් හැටියට ජෛව විවිධත්වය සඳහා එල්ල වී ඇති ලොකුම තර්ජනයක් තමයි කසල.
කසල නිසි ලෙස බැහැර නොකිරීම. දැන් ඒවට ආයතන අවශ්‍ය නැහැ. තමන්ගේ කාර්ය හරියට ඉටු කරනවා නම් ඒ වගේ ඉතා විශාල උග්‍ර ප්‍රශ්නවලට විසඳුමක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ එක්කම මම හිතනවා පාසල් අධ්‍යාපනය කුඩා කාලයේ සිටම දරුවන්ගේ ආකල්පමය වෙනස් වීමක් ඇති කිරීම, ජෛව විවිධත්වය කරා ධනාත්මක සිතුවිලි ඇති කිරීම, ඒ හැමදේම මම හිතන්නේ මේ හැම මට්ටමේම මේ පාර්ශවකරුවන් රැසම එකහු වුණොත් පමණයි රටක් හැටියට, ලෝකයක් හැටියට අපිට මේ ජෛව විවිධත්වය රැක ගන්න පුළුවන් වෙන්නේ. ඔව්. ඉතින් පුරවැසියෙක් විදිහට අපි සෑවොම ජෛව විවිධත්වයේ සංරක්ෂණයට දායක වෙන්න ඕනේ. ඒක තමයි එතුමිය පැහැදිලි කළේ. ජෛව විවිධත්වය කියන්නේ විද්‍යාත්මක මාතෘකාවක් විතරක් නෙමෙයි. ඒක අපේ ජීවිතය, අපේ අනාගතය, ඒ වගේම පෘථිවියේ සමතුලිතතාව රැක ගන්න තියෙන වගකීමක්. ඉතින් මේ පිළිබඳ ඔබ දැනුවත් වෙන්නට ඇති බව අපි විශ්වාස කරනවා. මේ සංවාදය සඳහා අපි සමග එකතු වුණු කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව හා පරිසර විද්‍යා අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය මයුරි විජේසිංහ මහත්මියට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ලෝකය වෙනස් කරන ලොකු පියවරක් අපි ඉන්න තැනින් ආරම්භ වෙනවා. අද අපි මේ සංවාදයෙන් ඔබට ගෙන අදහස් මෙතනින් අතර නොවේ අපේ ජීවිතවල ක්‍රියාකාරී වෙනසක් කරાવી කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අනාගත පරපුරටත් මේ සබාදහමත් එක්ක හුස්ම ගන්න පුළුවන් වෙන ලෝකයක් ඉතිරි කරලා යන්න අපි අදම කටයුතු කරන්න ඕනේ කියන පණිවිඩය ඔබට මතක් කර දෙමින් මේ සංවාදය මෙතනින් නිමා කරනවා. නැවතත් මෙවැනිම වූ හරවත් සංවාදයක් සමගින් ඔබ හමු වෙන තුරා ඔබට සුබ දවසක්.